අද අපි යමු සුන්දර සුරතලී ඇල්ල බලන්න. මේ දියල්ල ගැන චූටි විස්තරයක් කිව්වොත් මේක තියෙන්නේ බලංගොඩ බෙලිහුල්ලොව ප්‍රදේශයේ කොළඹ පාරේ අයිනෙමයි තියෙන්නේ. ඒ හින්දා ඔයාලට බස් එක ආවත් පෞද්ගලික වාහනයක ආවත් මේ දියල්ල බලන්න යන්න පුළුවන්. පෞද්ගලික වාහනයක ආවොත් මේ වගේ පාර අයිනේ නතර කරලා දියල්ල ගාවටම යන්න පුළුවන්. අපි යමු දියල්ල බලන්න. මෙන්න මේ බෝඩ් එක ගාවින් අතුලට තමයි යන්න තියෙන්නේ. ඔයාලා කොළ කෑලි අර මේ මුකුත් දාලා යන්න එපා. මොකද ඒක රක්ෂිත කලාපයක්. ශ්‍රීපාද අබේ භූමිය. මෙතනින් ගියොත් දියැල්ල පල්ලෙහාට යන්න පුළුවන්. මේ පාරෙන් ගියොත් දියැල්ල උඩට යන්න පුළුවන්. හැබැයි පාරක් නැහැ උඩට යන්න හොයාගෙන තමයි යන්න වෙන්නේ. අපි යමු දියැල්ල පල්ලෙහාට ඉස්සරලා. අඩිපාරක්කන් තියෙනවා යන්න දියැල්ල පල්ලෙහාට. ඒ අඩිපාර දිගේම ගියම දියැල්ල පල්ලෙහාට යන්න පුළුවන් අපිට. අපිට මෙතෙන්ට ආවොත් මෙතනින් නාන්න යන්න පුළුවන්. අද නම් වතුර පොඩ්ඩක් අඩුයි. ආවට කමන්න මෙන්න මේ වගේ වැඩ නම් කරන්න එපා. අපි ගේන දේවල් ඔක්කොම අරන් යන්න. අපිට පුළුවන් මෙන්න මේ පැත්තේ මේ පාර දිගේ ඕම මෙන්න මේ දියැල්ල මුදුනට යන්න. මෙන්න මේක දිගේ මෙතෙන්ට නගින්නත් පුළුවන්. මේකේ වතුර වැඩි කාලට නම් සෑහෙන වතුර පාරක් එනවා. ආදර කන්ද පැත්තේ දැන් එන වතුර ඔක්කොම මේ පැත්තෙන් එන්නේ. හරි අපි යන් උඩට මෙතෙන්ට යන්න. මෙතන පාරෙන් තමයි දියැල්ල උඩට යන්න තියෙන්නේ. පාරක් නැහැ හරියට. වතුර පාරක් දිගේ වගේ තමයි යන්න තියෙන්නේ. අපි යමු.
යද්දි මෙන්න මේ වගේ ගහක් කඩිලා තියෙනවා. ඒ ගහට උඩින් එක පාස් කරලා යන්න ඕනේ. කටු තියෙනවා. දැන් නම් මේ පැත්තට කට්ටිය ඇවිල්ලා තියෙනවා වගේ. මේ අඩිපාරක් වගේ හැදිලා තියෙනවා. ඉස්සරහින් දියල්ලක් පේනවා. එන්නේ. මෙන්න මේ උඩට තමයි යන්න තියෙන්නේ. යෝ. පළවෙනි මාක් එක විදියට මෙන්න මේ ගලක් හම් වෙනවා. නිකන් අර සීමාවක්ම අයින් කරපු ගලක් වගේ. ඒකත් පාස් කරලා උඩට යන්න ඕනේ. ඒක පාස් කරලා එද්දි මෙන්න මේ වගේ හෙලක් හම් වෙනවා. එතනින් දියල්ලා පේනවා. ඒක පාස් කරලා කෙලින්ම උඩට යන්න තියෙන්නේ. මේ පැත්තට පාරවල් තියෙනවා. ඒ පැත්තට ගියොත් උඩට යන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ පැත්තට යන්න ඕනේ. මේ වතුර ගන්න බට වගේක් එහෙම දාලා තියෙනවා. ඒ බට ටික පාස් කරලා මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. මෙන්න මේ ගල උඩට යන්න ඕනේ. මේ පැත්තට පාර තියෙනවා. අයින් යන්න එපා. මේ බට ටික පාස් කරගෙන මෙතනින් උඩට යනවා. මෙතනින් පල්ලයට තමයි දියල්ල වැටෙන්නේ. මේ තියෙන්නේ කොළඹ බදුල්ල පාර. අපි ඉස්සෙල්ලා ගියන්න අතන පල්ලයට. මේ තියෙන අපි ආව පාර. මෙතන නාන්න එහෙම නම් ඉඩ නැහැ වගේ. නාන්න එහෙම නම් වලක් නැහැ. මෙතන පොඩ්ඩක් තියෙනවා. නාන්න ඉඩ මදි වගේ. මෙතන වයිනස් කැලයක් තියෙන්නේ. මං හිතන්නේ මෙතන උඩින් පාරක් තියෙනවා ගමකට යන්න. මෙතන උඩ ගමක් තියෙනවා. අපිට ඇල්ල උඩට එන්න නම් ගියේ විනාඩි 10ක විතර වගේ කාලයක්. මෙතන මේ අර පල්ලයෙන් බට වගේක් ගියේ අන්නේ බට දාලා තියෙන්නේ පල්ලය ගෙවල් වලට වතුර ගන්නවා බොන්න. ඒ හින්දා ඇල්ල උඩට එහෙම આવත් පොලිතින් ප්ලාස්ටික් එහෙම දාලා යන්නේ නැති ඔක්කොම අරන් යන්න. අපි දැන් ඩ්‍රෝන් ෂොට් එකක් දාලා බලමු.